අපි කිසිව අමාත්‍යවරයෙකුට ආණ්ඩු ගයක් දෙන්නේ නැහැ. ගෙවල් ඔක්කොම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාරගත්තා. අපි දැන් බාර දුන්නා කමිටුවකට මොකද්ද ඒවට කරන්න කියලා අපිට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. හෝටලයක් දාන්න පුළුවන් තැන් වල හෝටල් දානවා. කෞතුකාගාර කරන්න පුළුවන් තැන් කෞතුකාගාර කරනවා. අධ්‍යාපන මධ්‍යස්ථාන කරන්න පුළුවන් තැන් අධ්‍යාපන මධ්‍යස්ථාන කරනවා. මේ ගෙවල් නිකන් ගෙවල් නෙවෙයි. එක තට්ටුවයි. ඒ තට්ටුව නගින ලිෆ්ට් එකක් තියෙනවා. ඇමතිගේ ගෙදර. අඩි 14යි. මෙහෙමයි මේ හිටියේ. ඔක්කොම පවරගෙන තියෙන ආණ්ඩුව. ඇමති බංගලා 25ක් අවුරුදු 1කමාරක්ම වසා දමලා සුජිත් තෙවාජුලිගේ සටහන ඇමතුරුන්ගේ බංගලා 25ක් පමණ වසර 1කමාරකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබෙන බව තමයි මේ වාර්තාවේ කියන්නේ. දීර්ඝ කාලයක් වසා දැමීම හේතුවෙන් එම් බංගලා තුන කීපයක් කැලෑවැදී ජොරාබාස වී පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මහින්දගේ ගෙදර ලක්ෂ 46යි කිව්වා, චන්ද්‍රිකාගේ 26යි කිව්වා, මෛත්‍රීගේ 34යි කිව්වා. ගෙදර ඉඩමේ වර්ග ප්‍රමාණය ගාන කිව්වා, තට්ටු ගාන කිව්වා, ලිෆ්ට් එක කිව්වා, টয়ලට් ගාන කිව්වා, කාමර ගාන කිව්වා. ඊට පස්සේ ආරක්ෂකයන්ට ඉන්න තිබුණු ගෙදර කිව්වා, ඒකේ සයිස් එක කිව්වා. ඒ නිසා ඇමති බංගලා 25ක් අවුරුදු 1කමාරක්ම වහලා. දැන් ඉතින් ආපහු ධර්ම වියදමක් ඒ ටික රෙපෙයාර් කරන්න.